රවි මඩල රවි මඩල YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. උෂඹ ලග්න හිමි ඔබට මේ අගෝස්තු මාසය කොහොමද? මේ කාලය ඔබේ යහපත් අරමුණු ඉටු කරගන්න පුළුවන් කාලයක්. ඒ හින්දා සිතුවිලි වරින් වර වෙනස් කරන්න නැතුව අලස ගති වරින් වර මතුවෙනවා නම් ඒ తත්ව අඩු කරගෙන ඔබේ වැඩ කටයුතු එදිනෙදා වැඩ කටයුතු ඔබ කරන්න. වැඩ කටයුතු කල් දාන්න එපා. අන්න එහෙම කරොත් ඔබට මේ කාලය අපතේ යෑමක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ අනාගත අරමුණු ඔයාට මේ කාලය තුල උදා කරගන්න පුළුවන් වාසනාව ඔයාට අහිමි වෙලා යන්න පුළුවන්. ඒ නිසා උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න. එදිනෙදා වැඩ කටයුතු කෙරෙහි හිත යොමු කරලා ඔයාගේ අනාගත බලාපොරොත්තු කෙරෙහි හිත යොමු කරලා ඔයා වැඩ කටයුතු වල යෙදෙන්න. විවාහ වෙන්න ඉන්න අයට සහකරුවන් සහකාරියන් හොයාගන්න පුළුවන් කාලයක්. හමු වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා විවාහ යෝජනා ක්‍රම විවිධ විදිහට බලලා ඒ කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා ඔබ ඔබේ ඒ කටයුතු කරගන්න උත්සාහ වෙන්න. ඔබේ උනන්දුවේ තරමට ඔබට සුදුසු සහකරුවේ සහකාරියක් මේ කාලය තුල හොයාගන්න හැකියාව හොඳටම පවතිනවා. පවුල තුල සමගිය සතුට මේ මාසය පුරාවටම ඇති කරගන්න පුළුවන් කාලයක්. අධ්‍යාපනය ලැබෙන දරුවන් වනම් නිතර අධ්‍යාපන කටයුතු සඳහා උනන්දු කරවන්න ඕන. මේ කාලය තුල දරුවන්ට තමන්ට ඕන විදිහට කටයුතු කරන්න තදබල කැමැත්තක් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා අධ්‍යාපන කටයුතු කෙරෙහි දරුවන්ව විශේෂයෙන් උනන්දු කරවන්න. දුර බැහැර ගමන් ඔයාට යෙදෙන්න පුළුවන්. වියදම් තත්වය නම් ටිකක් ඉහළ යන්න පුළුවන්. ඉවසීමෙන් කල්පනාවෙන් මේ කාලය තුල කටයුතු කරන්න. ඔයාගේ ආදායම් තත්වයන් වැඩි දියුණු කරගන්න හැකියාව මේ කාලය තුල ඔයාට තියෙනවා. ඒ නිසා උනන්දුවෙන් ඔයා සැලසුම් දියත් කරන්න. ඔයා දැනට යම් කිසි දෙයක් කරගෙන යනවා නම් අන්න ඒ වැඩ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. අලුතෙන් පටන් ගන්න ඉන්න වැඩ කටයුතු තියෙනවා නම් ඒවා නිසි ආකාරව පටන් ගන්න ඔයාට මේ කාලය තුල ලාභ ලැබීම් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඔයා උනන්දුවෙන් උත්සාහයෙන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්න. ගුරු මහ දසාව අතුරු දසාව ගත කරන ඔයාට නම් මේ යහපත් තත්වයන් වැඩිපුර අයහපත් තත්වයන් ලෙස දැනෙන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා. නිවැරදි සැලසුමක් හදාගෙන ඔයාගේ ගමන නවත්තන්නේ නැතුව ඔයා නිවැරදි මාවතක ඔයාගේ ගමන යන්න. ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔයාට මේ කාලය තුල ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉටු කරගන්න ඔයාගේ උනන්දුවෙන් ඔයාට හැකියාව ලැබෙනවා. පොදුවේ ගත්තහම මේ කාලය තුල ඔයාට අලස ගති මතුවෙන්න පුළුවන්. ඒ తත්වය ගැන හිතන්නේ නැතුව ඒ తත්ව අවම කරගෙන ඔයා ඔයාගේ ඉදිරිය ගැන හිතලා මේ කාලය තුල කටයුතු කරන්න. ඔයාට වාසනාව උදා කරගන්න පුළුවන් කාලයක් තමයි මේ ලැබලා තියෙන්නේ. යහපතක්ම වේවා.